හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි නඩුව දීපාලි විජේසුන්දර ඉසඩ් රසීන් සහ WMTB වරාවය යන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල හමුවේ විභාග කෙරුණා. තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ කොළඹ මහාධිකරණ පරිශ්‍රය අධි ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කරන්නේයි කෙසෙල්වත්ත පොලිසිය ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කෙරුණා. කෙසේ වෙතත් අද මහාධිකරණයට දැඩි රැකවල් යොදා තිබුණා. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙන ආවේ නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිවයි. අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සමග ෆොන්සේකා මහතාගේ හිතමිතුරන් ඥාතීන් ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියා. සුදු කොඩි රැගෙන පැමිණි LTTE සමාජිකයින්ට වෙඩි තබන්නේයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එවක බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් දුන්නේ යයි සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට කළ බව පැවසෙන ප්‍රකාශයට අදාළ පළමු චෝදනාවට වරදකරු බව අධිකරණයේ තීරණය වුණා. ඒ අනුව දීපාලි විජේසුන්දර සහ ඉසඩ් රසීන් යන විනිසුරුවරුන් ඔහුට අදාළ දඬුවම් නියම කළා. එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ අනෙක් විනිසුරුවරයා වූ WMTB වරාවැව මහතාගේ තීරණය වූයේ ෆොන්සේකා මහතා නිදොස් කොට නිදහස් කළ යුතු බවයි. දඬුවම් හා වරදකරු බව විනිසුරුවරුන් ප්‍රකාශ කළත් විනිසුරුවරුන්ගේ බෙදුණු තීන්දුව දෙක සම්පූර්ණයෙන් ප්‍රකාශයටපත් නොකළ බව නිවුස් ෆස්ට් අධිකරණ වාර්තාකරු පැවසුවා. තීන්දුව ප්‍රකාශයටපත් කිරීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේ එම තීන්දුව සාධාරණයයි තමා පිළි නොගන්නා බවයි. තමා අනදුන් හමුදාව යුද ජයග්‍රහණයේදී යුද අපරාධ නොකළ බව තදින්ම පිළිගන්නා බව ඔහු අවධාරණය කළා. ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ ඔවුන් සිය නියෝගවලට අනුකූලව ජාත්‍යන්තර නීතිද ගරු කරමින් මානුෂීය අයිතීන් රකිමින් යුද බිමේ සටන් කළ බවයි. මේ තීන්දුවෙන් සිදු වූයේ තවදුරටත් තමා බිරිඳගෙන් හා දරු දෙදෙනාගෙන් ඈත් කිරීම බවත් එම අසාධාරණයේ ස්වභාව ධර්මයේ පවා පිළි නොගනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. ජනතාවගේ සාධාරණ සමාජයේ තීන්දුව පමණක් තමාට බලපාන බවත් තමා නිදොස් බව ප්‍රකාශ කළ විනිසුරුවරයාට හිස නමා ආචාර කරන බවත් ෆොන්සේකා මහතා අධිකරණයේදී ප්‍රකාශ කළා. මේ නඩුව විභාග කිරීම සඳහා අග විනිසුරුවරයා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල පත් කළේ පසුගිය වසරේ ජූලි මාස 21 වැනිදායි. එම වසරේ ජූලි මාස 29 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදී ෆොන්සේකා මහතාට අධිචෝදනා බාර දුන්නා. ඒ ෆොන්සේකා මහතා පැවසුවේ යයි කියන සුදු කොඩි සිද්ධිය සම්බන්ධ ප්‍රකාශය හේතුවෙන් මහජනයා කැළඹීමට පත් කිරීම, ජාතිවාදී හැඟීම් ඇවිස්සීම සහ අසමගියට පත් කිරීමට උත්සාහ කළේ යන චෝදනා තුනක් යටතේ. මේ අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල දුන් තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තීරණය කර තිබෙනවා. නීතිඥ නලින් ලද්දු හෙට්ටි මහතා පැවසුවේ ලබන සඳුදා එය කොළඹ මහාධිකරණය ගොනු කරන බවයි. ඒ අනුව අදාළ අභියාචනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ විභාගයට ගැනෙනු ඇති බවද ඔහු සඳහන් කළා. සරත් ෆොන්සේකා මහතා මේ වන විට වසර 2.5ක සිර දඬුවමක් විඳින්මින් සිටින්නේ යුද අධිකරණයේ දුන් තීන්දුවකට අනුවයි. අද තීන්දුව ප්‍රකාශයටපත් කිරීමෙන් අනතුරුව ෆොන්සේකා මහතා බන්ධනාගාරයට ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ අධිකරණ සංකීර්ණයේ අවට රැස් වූ ආධාරකරුවන් ඔහු වටා රොක් වුණා. බන්ධනාගාර නිලධාරීන් ෆොන්සේකා මහතා ඉවතට ගෙන ගියේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසුවයි.